Pokok mati nih, ah, pickup mati. අම්මට දිරියසන යා. දියා. කවද්ද මං ආවේ? මං ගිය සතියේ බං ආවේ. අඩෝ එහෙමද බං? පොරට්ට සෙට් වුණා. සුපිරි චීස් කෑල්ලක් බං. අඩෝ නියමයි කීයද බං. ගේමුද බං? කීයද? කියන්නේ මචං ඒක 14 අමාරක් කියන්න. එහෙමද බං? මේ යන්න බලන්න. කවද්ද? ඉතාලිත් මේ අම්මා දැන් සල්ලි නම් අවුලන්නේ නැහැ. උඹට ඉතින් සල්ලි අවුලක් නැහැ ඉතින් රටේ ඉඳලා ඇවිල්ලා මොකද්ද බං? චීස් කෑල්ලක් තියෙන්නේ මචං. අඩෝ, ගේම් බයි. චීස්. ඇන්නේ ඉඳලා චීස්. අම්මට අර බලපංකෝ අසිතයා කොහමද? කවද ආවේ වරෙන් වරෙන් කුටිය ළඟට බම්බලා බං. ලොකු සීන් දැන් රටේ දැන් නෑ. රටේ ඉඳන් ආවම ලොකු සීන්නේ ඉතින් මොනවා වෙන්නේ? මොකුත් නෑ බං ඉතින් ඉන්නවා හොයන්නේ බලපන්. දෙන්න මේ බයික් එකක් ගැන පොඩ්ඩක් කතා කරලා හොරට් එකක් ගන්න ඕයි. රොට් එකක් ආපෝ කෙලින්ම කොල්ල බස්සන්න හදන්නේ ගම වැඩක් නෑනේ බං අපේ පොඩි ගන්න පැත්තේ බං. වැඩක් නෑනේ බං මොකටද බං ඔය අරගෙන බලපංකෝ වෙන බයික් එකක් බලමු බං අපි. තෙල් බවුසරයක් උඹට පිටිපස්සෙන් තියාගෙන යන්න වෙන්නේ බං එල්ලම් මොනවාද බං? වෙන වාහනයක් බලමුත් බං. අපි වෙන එකක් බලමු බං මොකක්ද උඹලා කියන්නේ වෙන? වෙන සීටියක් වගේ ගේමු සීටි වැඩන්නේ සීටි වගේද බං? හොනට් සීටිය බලපංකෝ ඔබ දැන් ගෙනලා ටයර් එකක් ගන්න කීයද කියලා දන්නවද අඩුම 60000ක් වත් වෙන ටයර් එකක් බං 60000 කියන්නේ මොකද්ද බං? ඔබ නඩත්තු කරන්නේ කොහොමද කියහන්කෝ ගෙනල්ලා අපෝ බං හොරට නම් එන ලෙඩක් බං. ඕව ගන්න එපා පිස්සුද. බලන්න නම් මාවත් එක්කම් ඵලයක් අපිත් ඔය පොඩි කාලේ දැන් පදිරේවනේ බං මේ මං අනිත් තුන් වගේ 50000 60000 ගන්න නැහැ මං රුපියල් 10000ක් දීපන්කෝ මං බලන්න එන්න යමක් ඔය බාන්නේ. ඒක මං කට් කරලා ගන්න. අඩෝ මේ නිල් පාට ගෙනලා තියෙන්නේ බං ඌ. වැඩක් නැහැ නිල් පාට. කවුද බං? හා? කවුද බං? සජියා. අම්මා. බයික් සජියාද? පොඩ්ඩක් ඉන්නකෝ. කතා කර පොර රටේ ඉඳලා ඇවිල්ලා ඕ. ඉතින් කවද බං ආවේ? එනවා බාණ්ඩයක් මම දැන් ගිය සතියේ ආවේ බං. නිල් පාට විකුණන්න බෑ බිස්නස් නෑ බං. ඇයි බං එහෙම කියන්නේ බලපංකො චීස් කෑල්ලන්නේ නිල් කෙනා. පාට වැඩක් නැහැ මේ අනිත් මේ හා? පිට කරපුවා නෙවෙයිනේ මේක ගෙඩියක් කියලා තමයි දුන්නේ. කෙලින්ම ගෙඩියකට පොතක් ගහපු කියලා බයික් එකක් තමයි එහෙම තමයි කිව්වේ. නිල් පාට වැඩක් නැහැ බං ඈ? ඔයාට විකුණ ගන්න වෙන්නේ නැහැ ඊ හදුනා නෑ මචං. ඊ හද බං කෙලින්ම 14 අමාරයි බයික් එක. අඩෝ මාව එක්ක කරන්න බෑ බෝ දැන් නෑ බං. දැන් බං යන්නේ අනිත් ලක්ෂ 12 විතර යන්නේ මේවද? ඔව් බං මෙතනත් ඇදිලා නේ බං වැඩක් නැහැ බයික් එකනේ මේ මෙතන පැලිලා අඩෝ ඔව් දැක්කේ නේ නැද්ද බං. බං ගේනකොට දැක්කේ නේ ඒවා මේ ජපන් වලින් දානකොට මේ වෙලා තියෙනවා කියලා තමයි අයියා කිව්වේ බං. ලක්ෂ 10කට පාඩුයි බං මට කිව්වනම් මම සුපිරිය සෙට් කරනවා බං අඩෝ මට නම් පාඩු නෑ බං. සුපිරි වණ්ඩියනේ බලපංකො බං. ගැම්ම බං. අඩෝ රටේ ඉඳලා ඇවිල්ලා බං ගන්නවනම් හොඳ එකක් ගන්න වැඩ අයියෝ බං මේක හොඳ නැද්ද බං ඔබ කියන්නේ? වෙනුම නෑ නේ බං අඩෝ පේනුම නෑ එහෙම කියන්න එපා බං. බලපංකො ටයර් සයිස් එක බං. WRS ස්කෑන් ගහලා පදින්නේ නෑ බං කොල්ලෝ එහෙනම් මොනවද ගහලා පදින්නේ බං? ට්‍රැෆික් ලියනවනේ බං ඈ? ට්‍රැෆික් ලියන K1 එකක් ගහවෙන්නේ මේ මේක පරණයි නේ බං ඔබ අහුවෙලා බං නෑ බං ජපන් වලින් දැන් මේ මාසයක් විතර මේක දාලා බං. ඔය ඕනත් තෙල් වැඩ නෑ බං මම සුපිරිය සෙට් කරනවා උඹ මට කිව්වේ නෑනේ බං අඩෝ උඹට කියන්නේ ඒ අයියා කිව්වා මචං තෙල් 25ක් විතර වැඩ කරනවා කිව්වා බං. මම ගෙන්නුව සාමාන්‍යයෙන් 30ක් 32ක් විතර කරනවා බං ඔබ ගෙන්නනේ වගේ. අඩෝ නියමයි නේ නම් බං. ඔබ අහුවෙලා බං නිල් පානිත නිල් පාට වැඩක් නෑ බං නිල් පාට දැන් මං ආස පාට බං. ෂොක් එකක් ගිහිල්ලා වගේ නේ ඈ? ෂොක් එක ගිහිල්ලානේ ඒක නම් දන්නේ නෑ බං. ටයර් එක ගෙවිලා අයියෝ මන්ද බං හොදලා වර් නෑනේ ඔබ කියන්නේ පාඩුයි කියලාද මේ ගානට? ඔව් බං මොනවද ගන්න එපා බං කමන්නේ ඵලයන් උනේ අඩෝ. මම ඒක පස්සේ දැන් ගිහලා මචං කොල්ලොන්ටත් පෙන්නන්න ඕනද අපි?
දීවර පොඩ රවපදි. අවුල නැහනේ. අවුලක් නැහැ. පැදලා බලහක් හොදයිද කියලා. පිකප් තියනවද? පිකප් කියන්නේ ආයි වැඩක් නැහැ මචං. පිරි බං. හෙල්මට් එක ඕනද? හෙල්මට් එක බං. බලපන් සාද්දේ විතර. ඕක පිකප් මදිනේ. ආ පිකප් මදි. මදි බං. සාමාන්‍යයෙන් කොච්චර ජපාන් වලින් ගෙන්නපු ගෙඩියක් කියලා දුන්නේ බං. මරාලවල අහුවිලා තියෙන වැඩක් නැහැ බං. පිස්සුද බං මේක හොඳ බයික් කියන්නේ බං. මම මේ ඉඳලා පැදන් ආව බං. කිසි අවුලක් නැහැ. අවුලකුත් නැහැ නේ. ඈ සුපිරි බයික් එක බං. ඔබේ ආසාවනේ බං. අනිත් එක බං මේ සතුයි කළුයි තමයි සුපිරි බං. සුකලු මොනා මේ තියෙන්නේ සුපිරියට නිල් පාට බං. කමනේ කමනේ පනේ පනේ. හරි සෙට එව් මචං. හරි බං හරි. පියානවා යනවා. ඉරිසියාවක් නැහැ හොඳේ. හරි අවුලක් නැහැ මචං. ඉරිසියාවක් නැහැ හරි. හරි ඒක අවුල. ඉරාරු කියන්නේ. යාළුවා පොඩි ඔක්කොම පරිදි කියනනේ. එහෙමද? අඩෝ දන්නේ නැහැ නැත්තම් මම පොඩි